Hi guys, welcome back to my YouTube channel. ඔන්න මම ගොඩාක් කාලෙකින් ඔයාලව බලන්න ආවා vlog එකක් අරගෙන. මට හිතුණා මේ ගොඩාක් වැස්ස වහින මේ කාලේ ගලන දොළ පාරක් බලන්න යන්න. වතුර පාරක් ටිකක් වැඩි. ගෙදර තියෙන කඩසවරු කීපයක් අරගෙන මම උදේ 10ට වගේ ගෙදරින් ගියා. ඒ වෙලාවේ නම් වැස්ස තිබ්බේ නැහැ. නමුත් මම වැස්සට සූදානම් වෙලා තමයි ගියේ. මේක මට මේ මාරම අත්දැකීමක්. පහුගිය ටිකේ ගොඩක් බිසි වෙලා හිටපු නිසා එක්සෑම් එකක් එක්ක අද තමයි කාලෙකින් මේ විදිහට එළියට ආවේ තනියම. මං කැමති ටිකක් බිසි ලයිෆ් එකකින් චුට්ටක් ඈත් වෙලා මේ විදිහට තනියම නිදහස් ලස්සන ලොකේෂන් එකකට යන්න. අද මං ඔයාලව එක්කන් යන්නේ ලස්සන ලොකේෂන් එකකට. මම යන්නේ ගොඩක් කාලෙකින් පුංචි දොළ පාරක්. ගමේ ප්‍රධාන ගඟට වතුර වැටෙන දොළ පාර. ගොඩක් අමාරු යන්න පාර නම් චුට්ටක් කැලේ. මේ විදිහට තියෙන්නේ. අවුලන්න යම්. චුට්ටක් අමාරුයි. ඒ වගේම හිතාගෙන ඉන්නවා වෙසක් එකට වෙසක් කූඩුවක් හදන්න බට ගහක් කපා ගන්නත් මේ අතර. බලමු කොහොම වෙයිද කියලා. වැස්සක් වැස්සොත් කුඩයක් ගත්තා. බලමු කොහොම වෙයිද කියලා. මේ නිව් එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම අද ආවේ. ගොඩක් කාලෙකින් ගොඩක් මේ කළුවරයි ඉන්නවනට පෙන්න. ඔයාලට පේනවා ඇති මේ පිටතන මාරම මේ ටික කළුවරයි. වැස්ස මේ දවස්වල ඒ හින්දා මේ වැස්සත් එක්ක වැහි කළුවර ගතිය තියෙනවා. හැබැයි ලොකේෂන් එක නම් මාරම ලස්සනයි. වැහි කරුවල තිබුණත් ඒක ෂෝක් මේ පුංචි දොර පාර. මම මේ විදිහට දොළ පාරට ආවා. ඉතින් ඒ වෙද්දිත් සාමාන්‍ය පුංචි පොදයක් යන ගමන් තමයි තිබුණේ. මම හිතුවේ නෑ ලොකුවට වහී කියලා. මේ විදිහට ඇවිල්ලා මම ඉතින් අරන් ආපු කෑම ටික පැත්තකින් තිබ්බා. එතනට යන්න බෑ අර ගස් මේ දොළ පාරට නැමිලා. මේ විදිහට පොඩ්ඩක් මාර්ගය ටිකක් අවහිරයි. මේ ටිකේ මිනිස්සු යන්නෙම නැති තරම්. අන්නේ හින්දා නැති. ඉතින් මේ හින්දාම මේ දොළ පාරේ තියෙන ලස්සනත් ඒ විදිහටම ආරක්ෂා වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් උල්පත් කිහිපයක් එකතු වෙලා තමයි දොළ පාරක් හැදෙන්නේ. ඉතින් දොළවල් කිහිපයක් එකතු වෙලානේ ගඟක් හැදෙන්නේ. මේ දැන් තියෙන මට්ටමටත් වඩා වතුර ගොඩක් අඩුයි මේ වැස්ස වහින්නේ නැති කාලෙට. දැන් නම් සාමාන්‍ය තත්ත්වෙන් තියෙනවා. නමුත් අර පීනලා නාන්න තරම් නැහැ. ඒත් ෂෝක් උඩට යනකොට චූටි වලවල් තියෙනවා. ඉතින් මේ වගේ පරිසරයකදී අනිවාර්යයෙන්ම ඉන්න සතෙක් තමයි මේ ඉන්නේ. කූඩැල්ලා. ගොඩාක් ලොකු කූඩැල්ලෙක් නම් බයයි. ඒත් මේ වගේ කට්ටියට නම් එහෙම බයක් නම් නැහැ මම. තනියමනේ ගියේ. ඉතින් කැමරා එක මේ විදිහට තියලා මම චුට්ටක් දොළ උඩහට යන්න හැදුවා. ඒත් අනේ හිතා ගන්න බැරි විදිහට ලොකු වැස්සක් ආවා. ඉතින් හිතා ගන්නවත් බැරි විදිහට ගමන මට පොඩ්ඩක් ටර්න් කරන්න වුණා. මාරම වැස්ස. මේ වහන
කාලේ නිසා එකපාරටම ගල් පෙරලෙනවා. පුංචි ගල් වුණත් ඉතින් අම්මලා බය වෙලා මම තනියෙන් ආපු නිසා අක්කා එවලා. ඊට පස්සේ එයා ආවට පස්සේ මගේ වීඩියෝ ටික ගන්නත් මට පහසු වුණා එයාට කියලා. ඊට පස්සේ නම් වැස්ස ලොකුවට වැස්සේ නැහැ. ඒත් චූටි පොඩයක් නම් ගියා. මම ඉතින් ගොඩාක් කාලෙකින් ආවේ මේ විදිහට දොලේ මං ආසන විදිහට ටිකක් නටන්න. ඒකට හොඳම කාලේ තමයි වැස්ස කාලේ. ඒ වගේ පුංචි දේවලුත් වුණා. ඉතින් මං හිතුවා මගේ ෆොටෝ එකක් ගන්න හදාන්නේ කියලා. බලනකොට ඒක වීඩියෝ කරලා. ඉතින් කොහොමත් වැස්සයි දොලයි දෙකමත් එක්ක මං තෙමුණා. මට හිතුණා ඊට පස්සේ දොලෙන්ම නා ගන්න. කොහොමත් අපි පුංචි කාලේ මට මතකයි ආවට පස්සේ මීට පහළ එක වලක් තියෙනවා. අද වැස්ස නිසා මට පෙන්වන්න වෙන්නේ නැහැ. අපි ඒකේ කෙසෙල් කඳන් වලින් චූටි ඔරු හදලා මේ පැදලා තියෙනවා. අයියලා අක්කලා අපි හැමෝමත් එක්ක. දැන් නම් ඒ තරම් වතුර වලක් නැහැ මෙතන. ඒත් මෙතන චූටි වතුර වලක් තියෙනවා. එතන ඉතින් මට ඇටි තරම් මං සෙල්ලම් කළා. පව්වක්කත් එයා මං කියන හැම විදිහටම මගෙත් එක්ක හිටියා. ටයිම් එක ගියා කියලා හිතුනෙත් නෑ. අන්තිමට මටම සීතල හිතිලා මම එමුයි කියනකම් එයා හිටියා. ඔයාලා සිරිපාදේ ගිහින් තියනවා නම් සීත ගඟුලෙන් නාලා තියනවා නම් අන්නේ සීතලම මේ වතුර වල තියෙනවා. වනාන්තරයෙන් එන නැවුම් වතුර තමයි මේ වගේ තියෙන්නේ. ඉතින් අර නගරයක් මැද හිමත් නැත්තම් ගමක් මැද ගඟකින් වැවකින් නානවට වඩා මේ වතුර වල තියෙන පුදුම තරම් සීතලක්. මං හිතනවා විඩාවි මහන්සිය ස්ට්‍රෙස් මේ හැම දෙයක්ම මේ වගේ වතුර පාරකින් නෑවාට පස්සේ නැති වෙන්න පුළුවන්. මම හිතාගෙන හිටියේ මෙතන දොළපාරෙන් උඩහටම යන්න. මේ දොළපාර දිගේම ඉස්සර මට මතකයි මං ඕ ලෙවල් කරන කාලේ යාළුවොත් එක්ක ගිහින් තියෙනවා මේ දොළපාර උඩහට. ඉතින් අදත් ඒ වගේ පොඩි උත්සාහයක් ගත්තත් ඒක අසාර්ථක වුණා මේ වැස්සත් එක්ක. ඒ වගේම ටිකක් අනාරක්ෂිතයි. මොකද වැස්සට ගල් එහෙම බුරල් වෙනවා. ඒ ගල් අපිට සැටිස් කරලම ඒ ගල් වලින් අත් දී තියන්න බෑ. මොකද ඒ ගල් බුරල් වෙලා මේ කකුලටම ඇදගෙන වැටෙන්න පුළුවන්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ වැස්ස තත්ත්වය ඉවරුණාට පස්සේ මේ දොළ උඩ මාරම ලස්සනයි. ගොඩාක් ලස්සන චූටි දියඇලි තියෙනවා. ඒව ඔයාලට අනිවාර්යෙන් පෙන්වන්න මම වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් කොහොම හරි මේ විදිහට වැස්සත් එක්ක ගොඩක් ඇඟ සීතල වෙනවත් එක්ක අපි ගෙදර එන්න පිටත් වුණා. මම අන්තිම පාරටත් ලස්සන චූටි වතුර වලේ ටිකක් නටලා අක්කා කිව්වා ගෙදර එමු කියලා. ඊට පස්සේ ගෙදර ආවා. ඉතින් කන්න අරන් ගියපුවත් මොකුත් කෑවේ නැහැ. ගෙදර ඇවිත් ඊට පස්සේ වොෂ් දාලා තේ එකක් බිව්වා. ඉතින් මම හරිම ආසාවෙන් ගොඩාක් කාලෙකින් බලාපොරොත්තු වෙලා හිටපු ගමනක් තමයි අද ආවේ. සම්පූර්ණයෙන් ගියේ නැතත් මට හරිම සතුටුයි. යම් තාක් දුරකට හරි මේ ගමනේ ආපු එක ගැන. ලොකු හයික් එකක් යන්න හැදුවට ඒක උනේ නැහැ. හොඳටම වැස්සා. වැස්සට මං තනියෙන් ඇවිත් ඉඳා අක්කත් ආවා මේ මං තනියෙන් නිසා. ඉතින් හිතුවේ පොඩ්ඩක් දොළ උඩහට ගිහිල්ලා ගෙනියපු කෑම කාලා එන්න. හැබැයි ඒක උනේ නැහැ. ටික වැඩිපුර වැස්ස හින්දා. ඉතින් දවසක හම්බ වෙමු. අද ඉතින් මේ මගින් ගමන නතර කරලා යනවා. ඉතින් මේ වැහිබර කාලගුණේ සීතල ආදරයක් ඔයාලා හැමෝටම ලබා දෙන ගමන් ගිහින් එන්නම්. ආයෙමත් දවසක මුණ ගැහෙනකම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. We will meet again.